සෙනසුරු මාරුව ලග්න 7කට සුබ පළාත් ලග්න 5කට සාමාන්‍ය පළාත් ලබා දෙමින් ක්‍රිස්තු වර්ෂ 2025 මාර්තු 29 වෙනිදා සිංහල පැය 38යි විනාඩි 12ට හෙවත් ශ්‍රී ලංකා ඔරලෝසුවෙන් රාත්‍රී 9:17ට සෙනසුරු ග්‍රහයා ස්වකීය මූල ත්‍රිකෝණ රාශිය වූ කුම්භ රාශියෙන් ඉවත්ව සුරගුරු හිමි මීන රාශියට සංක්‍රමණය වේ. ලංකා කේන්ද්‍රයේ ධම්ම රාශියේ සිට වසර දෙකමාරක් ලක්වැසියන්ට නොයෙකුත් තාඩන පීඩන කළ සෙනසුරු ලංකා කේන්ද්‍රයේ දෙවන්නට පැමිණ පසුගිය කාලයේ තිබූ කරදර බොහොමයක් අවම කර ලක්වැසියන්ට හොඳ කාල සීමාවක් උදා කරයි. මීන රාශියට සෙනසුරු එන්නේ වසර 30කට පසුවයි. වසර දෙකමාරකටත් වැඩි කාලයක් එනම් 2028 පෙබරවාරි 23 දක්වා මීන රාශියේ සෙනසුරු රැඳේ. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන්ගේ 12 වෙනි රාශියටයි සෙනසුරු පැමිණෙන්නේ. මීන රාශියට පිවිසෙන සෙනසුරු ගමන් ගන්නේ මේෂ හිමියාගේ කේන්ද්‍රයේ 12 වෙනි රාශියටයි. 12 වෙනි ස්ථානය නමින් නම් කරනවා. ඒ නිසා 12ට සෙනසුරු පැමිණීමෙන් ජන්මියාගේ වැය පක්ෂය වැඩි කරනවා. සියලුම සතේට අවසන් වනතුරු වැය කර ඉවර කරවනවා. සෙනසුරුට Taman ඉන්න තැනින් 3, 7, 10 පෙනෙනවා. ඉන්න තැනට වගේම දකින්න තැනටත් වින කරන්න සෙනසුරු පසුබට වන්නේ නැහැ. 12 ඉන්න සෙනසුරුට 3 වෙන්න තමයි කේන්ද්‍රයේ දෙවනි රාශිය. දෙකෙන් නියෝජනය වන්නේ තැන්පත් ධනයයි. එහෙනම් සියලු මුදල් වැය වී තැන්පතුවට අත තියන්න මේෂ ලග්න හිමියාට සිද්ධ වෙනවා. තැන්පතුවත් පෙරසේම වැය කරන වන මේ වැයවීමට හේතු සෙනසුරු විසින්ම ගෙනෙනවා. 12 ඉන්න සෙනසුරුට 7 වෙන්න තමයි කේන්ද්‍රයේ 6 වෙන්න. 6 වෙන්න රෝගහ සතුරු ස්ථානයේ නමින් නම් කරනවා. ඉතින් මේ සියල්ල වැය වුණේ රෝග පීඩා හා සතුරු පීඩා නිසායි. ඊළඟට කේන්ද්‍රයේ 9 වෙන්න තමයි ඉන්න තැනින් 10. 9 භාග්‍ය හා පුණ්‍ය ස්ථානයේ නමින් හැඳින්වෙනවා. 9 දකින සෙනසුරු ජන්මියාගේ සැප සතුට නැති කරනවා. කෑම බීම නිින්දට බාධා කරනවා. මුදල් සියල්ල වැය වී ලෙඩ වී සියලුම කරදර දීමෙන් පීඩා විඳීමෙන් පසු කාටද නිින්ද යන්නේ? එහෙනම් නිින්ද නොලබා කල්පනා කරමින් ඉන්න තමයි වෙන්නේ. මෙතෙක් ආදායම් ලබා දුන් සෙනසුරු මේෂ ලග්න හිමියාගේ 12ට පැමිණීමෙන් මේ සියල්ල අඩු නැතුව විඳවනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියාගේ කේන්ද්‍රයේ 11 වෙන්නටයි සෙනසුරු වෙන්නේ. 11 අයස්ථානයයි ආදායම් ලබා දෙන තැනයි. හැබැයි ගොඩක් මහන්සි වුණත් ආදායම් හොඳට ලබා දෙනවා. සෙනසුරු වෘෂභ ලග්න හිමියාගේ යෝගකාරකයයි. යෝගකාරක කියන්නේ ත්‍රිකෝණයක් හා කේන්ද්‍රස්ථානයක් හිමි වුණොත් පමණයි. ඉතින් වෘෂභයේ 9 ත්‍රිකෝණ හා 10 කේන්ද්‍රස්ථාන දෙකයි. යෝගකාරකයා සුබ රාශියක සිටීමෙන් සුබ ඵලම ලබා දීමට උත්සාහ කරනවා. ජන්මියා පිනට ලැබි කරවනවා. හොඳ රැකියා ලබා දෙනවා. රාහු සිටින රාශියට එන නිසා විදේශ ගමන් අවස්ථාවද ලබා දීමට පුළුවන්. 11 සිටින සෙනසුරු ලග්නයේ දකින්න නිසා සිතට ටිකක් වද දෙනවා. 5 වෙනි විද්‍යාස්ථානයට බැල්ම හෙළෙන නිසා අධ්‍යාපන කටයුතු සඳහා තදින් වෙහෙසටපත් කරනවා. විදේශ අධ්‍යාපනයට යොමු කිරීමට පුළුවන්. 8 වෙනි දැකීමෙන් තමන්ගේ අයගේ ඈත් කරන ස්වභාවයකුත් තියෙනවා. කොහොම වුණත් වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු මාරුව හොඳ මාරුවක්. මිථුන ලග්නය. මිථුන ලග්නයේ දසවැන්න භූමීන රාශියටයි සෙනසුරු පැමිණෙන්නේ. මීන රාශිය සුරගුරුගේ රාශියක් වන අතර රාහුද එම රාශිගතව සිටින නිසා විදේශ රැකියා අවස්ථාවලට මුල පුරනවා. රැකියාව නම් කරදර මැදියේ තමයි ගෙන යන්න වෙන්නේ. 10 කර්මස්ථානයේ නමින් හැඳින්වෙන අතර රැකියාවට බලපාන රාශියයි. 10 සිටින සෙනසුරු මිථුන ලග්න කේන්ද්‍රයේ 12 වෙන්න දකිනවා. ඒ නිසා වියදම් අධික වසර දෙකමාරක්. සෙනසුරු මෙවර මීනේ වසර 3කට ආසන්න කාලයක් ඉන්නවා. ඒ කාලය පුරාම මේ අපල දීමට පුළුවන්. 10 සිටින සෙනසුරුට 4 වෙනි රාශිය හා 7 වෙනි රාශිය පෙනෙනවා. 4 බුධගේ රාශියක්.
බුද බොහොම මටසිලුටු ග්‍රහයෙක්. බුදගේ ගෙදරට බැල්ම හෙලීමෙන් ස්ථාන ප්‍රශ්න ඇති කරනවා. රෝහල් යාමට හා නීති ප්‍රශ්න වලටත් ඉඩ තියෙනවා. හත්වැන්න විවාහයට අධිපති රාශියයි. වෙනසුරු හත පෙනීමෙන් මංගල කටයුතු සාර්ථක කරන්නත් පුළුවන්. සෙනසුරු සිකුරු තරම්ම නැතත් මංගලවලට අතහිත දෙන ග්‍රහයෙක්. ඒත් විවාහක අඹුසැමියන්ට එතරම් හොඳ නැහැ. කටක ලග්නය. මෙතෙක් කටවැන්නේ සිට නොයෙකුත් කරදර කළ සෙනසුරු 9ට පැමිණීමෙන් කටක ලග්න හිමියාගේ සිතට සුළු සහනයක් ළඟා කරනවා. පිනට දහමට ලැබීමට කටයුතු කරනවා. 11 දකින්න නිසා ආදායම් සම්බන්ධ වෙහෙසටපත් වෙනවා. එමෙන්ම තුන්වෙනි රාශිය දැකීමෙන් වැඩත් වැඩි කරනවා. වැඩ කරන තරමටම උපයා ගැනීමටත් පුළුවන්. 6 වෙනි රෝගස්ථානය දැකීමෙන් සුළු බඩේ අමාරු ඇතිවීමටත් පුළුවන් කාලයක්. මිල මුදලින් අඩුපාඩුවක් නොවන්නේ අධික වියදම් ඇති නොවන නිසායි. රැකියාවේ දියුණුවක් දක්නට හැකිවන අතර ව්‍යාපාර කටයුතු වලටද කිසිම හානියක් ඇතිවන්නේ නැහැ. වගා කටයුතු වල යෙදී සිටින කටක ලග්න හිමියන්ගේ සිතට සහනයක් ළඟා කරයි. සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන් කලබලයෙන් ලිපට වැටෙන ග්‍රහ මාරුවකි. සෙනසුරු 8 වැන්නට පැමිණීමෙන් දසවැන්න දෙවැන්න හා පස්වැන්නටද බැල්ම හෙළයි. දසවැන්න දැකීමෙන් රැකියා ප්‍රශ්න ඇති කරන අතර රැකියා බලාපොරොත්තු වන අයට රැකියා ලැබීම ප්‍රමාද කරයි. දෙක තැන්පත් ධනය නිසා තැන්පතු වැයවීමට කටයුතු සදයි. පස්වැන්න මාතෘ හා විද්‍යාස්ථානයයි. ඒ නිසා මවට ටිකක් කරදර ලෙඩ දුක් ඇතිවීමටත් ඉගෙනීම් කටයුතු වලට බාධා පැමිණීමටත් හේතු වේ. ඒ සමගම විභාග වලට පෙනී සිටින අයට බලාපොරොත්තු ඉටු කර ගැනීම අපහසුයි. ප්‍රතිඵලවල සුළු අඩුවක් හෝ ඇති කරයි. කෙසේ වුවත් අටේ යන ග්‍රහයාගෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට බැරිය. සිතටද හොඳ සහනයක් දෙන්නේ නැත. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ට මෙතෙක් දුන් බඩේ අමාරු හා පාදවල අසනීප වලින් මිදීමට පුළුවන්. විවාහක ස්ථානයේ වූ හත්වැන්නටයි සෙනසුරු පැමිණෙන්නේ. එනිසා අඹුසැමි ප්‍රශ්න වැඩි වේ. මංගල කටයුතු වලට බාධා ඇති කරයි. හතේ සිටින සෙනසුරුට ලග්න රාශිය පෙනීම නිසා සිත වද විඳී. සෙනසුරු කන්‍යා ලග්න හිමියන්ගේ දරුවන්ට අධිපතියය. එනිසා දරුවන්ගේ ප්‍රශ්න වලට කර දැමීමට සිදුවේ. හතේ සිටින සෙනසුරුට 9 හා 4 වැන්නද පෙනීම නිසා ස්ථාන වෙනස් කිරීමට හා හදිසියේ රෝහල් වලට යාමට ඒමටද සිදුවේ. 9 වැන්න දැකීමෙන් කෑම බීම නිින්ද අඩු කරයි. කුඩා දරුවෝ ආහාර ගැනීම අඩු වේ. අලුත උපදින දරුවන්ට සුබඵලදායක නැත. මීනය ගුරුගේ රාශියක් නිසා ගුරු මහ දශාව ගත කරන අයට අපල අඩු වේ. තුලා ලග්නය. තුලා ලග්නයේ යෝගකාරකයා සෙනසුරුය. 4 හා 5 අධිපතියා නිසාය. යෝගකාරක ග්‍රහයා වුවත් 6 වැන්නට පැමිණීමෙන් බඩේ අමාරු ඇතිවේ. අර්ශස් රෝග වලින් පෙළෙන අයට එම ලෙඩ උත්සන්න වේ. 8 වැන්නද සෙනසුරුට පෙනෙන හේිනි. 12 වැන්න පෙනීමෙන් වියදම් අධික වේ. අනවශ්‍ය වියදම්ද රාශියකි. ඒ තුන්වෙනි රාශිය දකින යෝගකාරකයා තදින් වැඩ කිරීමේ අවස්ථාව ලබා දෙයි. සෙනසුරු මහදශාව ගත කරන්නේ නම් මදක් සුබඵල ලබා දීමට පුළුවන්. ගුරුගේ රාශියට සෙනසුරු පැමිණියත් ගුරු මහදශා ගත කරන අයට සුබඵල දෙන්නේ නැත. තුලා ලග්න හිමියන්ගේ දරුවන්ට අධිපති සෙනසුරු 6ට පැමිණීමෙන් දරුවන්ට අපලයි. 4 වැන්න ගේදොර ඉඩම් වාහන නියෝජනය කරන අතර 4 අධිපතියා 6ට පැමිණීමේද සුබඵල නැත. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න කේන්ද්‍රයේ සෙනසුරු පැමිණෙන්නේ 5 වැන්නටයි. 5 වැන්න මවට දරුවන්ට හා විද්‍යාවට අධිපතිය. එනිසා මවට කරදර ඇති වේ. දරුවන්ට නිතර ලෙඩ ඇති වේ. අධ්‍යාපන කටයුතු වලට බාධා කරයි. ඒත් කෙසේ හෝ උත්සාහයෙන් ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගනී. පහේ සිටින සෙනසුරුට 7 වැන්න පෙනීමෙන් අඹුසැමි සම්බන්ධතා අඩුවන අතර මංගල අවස්ථාද ප්‍රමාද කරයි. 11 වැන්නට බැල්ම හෙළීමෙන් ආදායම් සම්බන්ධ වෙහෙසටපත් වේ. ආදායම් සරු වුවත් යම් යම් අවස්ථාවලදී තැන්පත් ධනයද සෙලවීමට සිදුවේ. යන්ත්‍ර සූත්‍ර වැඩවල යෙදෙන අයට හා ඉංජිනේරු ශිෂ්‍යයින්ට සුබඵල දෙන මාරුවකි.
ධනු ලග්නය ධනු ලග්න කේන්ද්‍රයේ 4 වෙනි රාශියටයි සෙනසුරු ප්‍රවිෂ්ඨ වන්නේ. ලග්නය හා 4 අධිපති සුරගුරු හිමි රාශියට සෙනසුරු පැමිණීම තිබූ කරදර ඉවත් වී යාමට හේතුවක් වෙනවා. මේ වෙලාවේ රාහුද 4 වැන්නේ ගමන් කරන නිසා ස්ථාන වෙනස් වීමට විදේශ ගමන් යාමටද අවස්ථාවක් ඇති වෙනවා. 4 සිටින සෙනසුරුට කේන්ද්‍රයේ 6 වැන්න පෙනීමෙන් සුළු බඩේ අමාරු සෙම් රෝගද ඇති වෙන්න පුළුවන්. දේපල සම්බන්ධ ප්‍රශ්න පැන නැගීමට ඉඩ යෙදෙන අතර සෙනසුරුට 10 පෙනීමෙන් රැකියාව වෙනස් වීමේ අවස්ථාව යෙදෙනවා. අලුත් රැකියා ඉල්ලුම් කිරීම හොඳයි. හිතට ටිකක් වද දෙන ගතියක් ඇතිවන්නේ සෙනසුරුට ලග්නයේ පෙනෙන නිසායි. කෙසේ වෙතත් තිබූ කරදර බොහොමයක් නැති වී යන කාලයක උදාවන්නේ. සහෝදරාදීන් සමග තිබූ අමනාපකම් අවසන් වෙනවා. මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපතියයි සෙනසුරු 3 වෙනි රාශියට පැමිණීමත් සමග තැන්පතු තර කර ගැනීමට අවස්ථාව ලැබී එනවා. ඊතා උනන්දුවෙන් ක්‍රියා කරන කාල පරාසයකි. වැඩ අධික වීමෙන් ඉගෙන ගන්නා ළමුන් අලුත් දේවල් සොයා ගැනීමට උත්සාහ දරනවා. සෙනසුරුට 9 පෙනීම නිසා කෑම බීම නිින්ද අඩු වෙන කාලයක්. මහන්සි වී වැඩ කළත් අධ්‍යාපන කටයුතු වලට බාධක පැමිණෙන්නේ සෙනසුරු 5 වෙනි විද්‍යාස්ථානයේ පෙනෙන නිසායි. විභාග වලින් ලබන ජය ටිකක් අඩු වෙන නිසා නැවත තදින් උත්සාහ කරන ගතියක් ඇති වෙනවා. සෙනසුරු 12 දකින්න නිසා වියදම් වැඩිපුර යෙදෙන නමුත් වියදමේ තරමට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. තිබූ කරදර බොහොමයක් අඩු වීම නිසා සිතට සුළු සහනයක් ළඟා කර ගැනීමට පුළුවන්. කුම්භ ලග්න හිමියන්ගේ දෙවැන්නටයි සෙනසුරු පැමිණෙන්නේ. මෙතෙක් සිදර තිබූ කරදර ඉවත්ව යන නමුදු තැන්පත් ධනයක් වැය කිරීමට සෙනසුරු උත්සාහ දරනවා. දෙකේ සිටින සෙනසුරුට 4 පෙනීම නිසා ඒ ස්ථාන ප්‍රශ්න වලට වෙන්න පුළුවන්. ගෙවල් ඉඩම් වාහන ගැනීමට හා අලුත් වැඩියා කර ගැනීමට ඉඩ හසර යෙදෙනවා. සෙනසුරුට 8 වැන්නද පෙනීම නිසා සුළු බඩේ අමාරු හා අර්ශස් රෝගීන්ට ලෙඩ උත්සන්න වී රෝහල්ගත වීමටද සිදුවෙන වේලාවක්. ආදායම් සම්බන්ධ තදින් වෙහෙස දැරීමට සිදුවන්නේ සෙනසුරු අයස්ථානයේ දකින නිසායි. පරණ දුන් ණයක් ආපසු ලබා ගැනීමට පුළුවනි. කෙසේ වුවත් මෙතෙක් ලග්න රාශියේ සිටමින් සිතට දුන් වද හිංසා සම්පූර්ණයෙන්ම ඉවත් වීම සිතට සහනයක්. අයස්ථානයේ අධිපතියාගේ රාශියට සෙනසුරු පැමිණීම අමතර ආදායමක්ද ලබා දීමට හේතුවක්. මීනේ ලග්න රාශියටයි සෙනසුරු පැමිණෙන්නේ. සිත වදයෙන් පිරෙන කාලයක්. ගොඩක් දේවල් සිටීමට සිදු වෙනවා. ඒත් පසුගිය කාලයේ තිබූ පාදවල අසනීප ඉවත්ව යෑමෙන් සුළු සහනයක් දැනෙනවා. සතුරු පීඩාවන්ගෙන් පිරී තිබුණු කාලයක් ඉවරයි. දෑත දෙපයට අමුතු ශක්තියක් දැනෙන්නේ සෙනසුරු 3 වැන්න දකින නිසායි. සෙනසුරුට 7 පෙනීමෙන් අඹසැමි ප්‍රශ්න ඇතිවීමට පුළුවන්. මීන ලග්න හිමියන්ගේ මංගල කටයුතු ප්‍රමාද වෙනවා. ලිංගාශ්‍රිත රෝග පීඩාවලට ඉඩ ඇත. දසවැන්න දකින සෙනසුරු රැකියාවේ වෙනස්කම් රැසක් පෙන්වන අතර අලුත් රැකියා ලැබීම අපහසුයි. මීන ලග්න හිමියන්ට සුභ අසුභ මිශ්‍ර කාලයක්. අධ්‍යාපන කටයුතු වලට තිබූ බාධක ඉවත්ව යාමෙන් විභාග වලින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. මම ජෝතිෂ විභූති රත්න ගෞරව තුෂාද සිල්වා. දුරකථන අංකය 0716 102 201